අද අපි බලමු කොහොමද කිරිබත් හදන්නේ කියලා. මුලින්ම මම හාල් ටික හොද ගන්නවා. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගෙන ලිපේ තියා ගන්නවා. හාල් ටික තැම්බෙනකම් පොල් කිරි ටික හදාගමු. කිරිබත් එකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු පොල් කිරි එකට එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්නවා. බත් එක මේ ගානට තැම්බුණාම කිරි ටික එකතු කරගෙන මිශ්‍ර කරගන්න. බත් ටික හොඳින් පොඩි කරගන්න. එතකොට තමා ඔයාලට කිරිබත් කෑලි ටික ලස්සනට කපා ගන්න පුළුවන්. මේ ගානට ආවම වාජනය ලිපෙන් ඉවත් කරගන්න. දැන් අපි කිරිබත් ටික භාජනයකට දාගෙන තුනී කරගමු. මම නම් පාවිච්චි කරන්නේ ස්පැචුලා එකක්. ඔයාලට ඕනම් පුළුවන් කෙසෙල් කොලයක් පාවිච්චි කරන්න. මේ තියෙන්නේ තුනී කරගත්ත මගේ කිරිබත් එක. දැන් තියෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපා ගන්න. මම නම් අද කිරිබත් කන්න හදාගත්තේ ලුණු මිරිස් එකක්. ඔයාලට කැමති නම් ඒකට චිකන් කරි එකක් හදාගන්නත් පුළුවන්.